මුතු කිරිල්ලි නම් අමුතු කිරිල්ලි වුණා. අපි කවුරුත් ආදරය කරපු චරිතයක් තමයි නිහාරා. කලා ශ්‍රේෂ්ඨය තුළ බොහෝ දෙනා ආදරය කළ එසේම ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නිහාරා පීරිස්. මීට දශක දෙකකට පෙර ස්වාධීන රූපවාහිනිය හරහා විකාශය වූ අතිශය ජනප්‍රිය ටෙලිකතා මාලාවක් වූ මුතු කිරිල්ලි හරහා රටක් හඳුනාගත් නිහාරා එම ටෙලිනාට්‍ය තුළම රඟපෑම් සිදු කළ මේනක රාජපක්ෂ සමග විවාහයට පත් වුණා. ඇය විවාහ වන්නේ රංගන ශේෂ්ත්‍රයේම ආදරණීය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමගයි. මේ වන විට විදේශගතව ජීවත් වන ඔවුන් ඉතාමත් සාර්ථක යුග දිවියක් ගත කරන අතර ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වෙමින් ඔවුන් ඉතා සතුටින් දිවිගෙවන කලාකරුවන් දෙපළක් ලෙසට තමයි කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ. ඉතින් ඔවුන් ඉතාමත් ආදරෙන් ජීවත් වන අතර මේ කැදැල්ල දෙසින් නැවත වතාවක් සුබම සුබ පණිවිඩයක් ඇසෙන්නට පටන් අරන් කියලා නිහාරා සමග මේනක සමාජ මාධ්‍ය වෙත ඡායාරූප කිහිපයක් එක් කරලා තියෙනවා. ඒ දෙවනි වරටත් ඇය උතුම් මව් පදවිය ලබන්නට සූදානම් බව කියන සුබ පණිවිඩයයි. ඉතින් මේනක ඒ සම්බන්ධයෙන් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා. මෙන්න මේ විදියට නිහාරා කිව්වා එයාට තව බබෙක් ඕන කියලා. මම හිතුවේ එයා විහිළුවක් කරනවා කියලා. තුන්වෙනි බබා අපේ පවුලේ මිහිරි බව තවත් වැඩි කරයි. අපගේ අලුත්ම සමාජිකයා ඉක්මනින් එනතුරු අපට ඉවසිල්ලක් නැහැ. එලෙසින් මේනක තම සතුට සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. ඉතින් ඔවුන්ගේ කැදැල්ලට ලැබුණු මේ සුබ පණිවිඩයට අපිත් හදවතින්ම සුබ පතමු.